Hi, hello, කොහොමද? Welcome back to my channel. කාලෙකට පස්සේ තමයි මේ විදිහට වීඩියෝ එකක් vlog එකක් ගේන්නේ. ඉතින් ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා කලින් කරපු විශේෂයෙන්ම වීඩියෝස් දෙකකට. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එකත් කරන්න හිතුවේ. හිතනවා හැමෝම හොඳින් ඉති කියලා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝගේ ආදරේ පිරිච්ච කමෙන්ට්ස් වලට. ඒවා මාරම වටිනවා. සහ ඒ ගොඩක් කමෙන්ට්ස් රිලේට් කරගෙන මට හිතුණා කතා කරන්න and වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඔයාලට. හැබැයි මට හරියට වෙලාවක් තිබ්බේ නැහැ නිදහසේ කරන්න. අද මම මගේ ප්‍රෝග්‍රෑම් එකක් ඉවර වෙලා ගෙදර ආවා. ඊට පස්සේ මම පොඩි වෙලාවක් ඉන්නවා පැය දෙක තුනක් ගෙදර. ඊට පස්සේ තව පොඩි වෙලාවකින් මම යනවා එළියට. ඉතින් ඒ නිසා මම හිතුවා ඒ ටයිම් එකේ මම අද මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට මම ගෙදරම video එක කරන්න හිතුවේ. ඉතින් thank you so much for your love. First of all, I'm very much grateful for you. Thank you so much. comment කරන හැමදාම videos බලන ආදරය කරන හැම කෙනෙක්ටම ජීවිතේ පුංචි හරි දෙයක් සමහර කියන දේවල් වලින් ඔයගොල්ලෝ එකතු කරගන්නවා නම් ඒක මම හිතනවා මාර්ම සතුටක් වෙයි කියලා මට මේ කරන එකට මේ කතා කරන්න පුළුවන්. හැබැයි දේවල් ගන්නවද, change කරගන්නවද, lifestyle එක update කරගන්නවද, ඒ හැමදේම කරගන්න එක ඔයාගේ ළඟ තමයි තියෙන්නේ. හරි. අද වීඩියෝ එක ඔයා ගැන. ඔයා කැමති ඕනම දෙයක් ඔයා කරන්න. හැබැයි ඔයා ඔය ඉන්න විදිය. ඔයාව ඔයාගේ self එක නැති කරගන්නේ නැතිව. මොකද කියනවා නම් end of the day පළවෙනි දවසේ දැන් ජීවිතේ අන්තිම දවස වෙනකම් මේක ලොකු journey එකක්. අපිට ගොඩක් අය මුණ ගැහෙන්න පුළුවන්. family එක, යාළුවෝ, සමාජයෙන් මුණ ගැහෙන අය වෙන්න පුළුවන්. හැමදාම අපිත් එක්ක ඉන්නවා කියන අය වෙන්න පුළුවන්. හැබැයි කවුරු කොහොම මොන විදිහට අපේ ජීවිතේට ආවත් නැතත් ගියත් හිටියත් පළවෙනි දවසේ දැන් මේ ජීවිතේ පටන් ගත්ත අන්තිම දවස වෙනකම් ඔයත් එක්ක ඉන්න එකම කෙනා තමයි ඔයා. මොන ප්‍රශ්නාවක් මොන දේ ආවත් ජීවිතේ සතුට ආවත් දුක ආවත් හැම දෙයකම ඔයත් එක්ක ඉන්න එකම කෙනා තමයි ඔයා. ඉතින් මොන දේ වුණත් ඔයා ඔයාව සෑහෙන පරිස්සම් කරගන්න ඕන මේ ගමන යනකොට. ඉතින් මට හිතුනේ ඒකයි අද විශේෂයෙන්ම ඔයාලා ගැන කතා කරන්න ඕන කියලා. අපිට සමහර තැන්වල අපේ වැලිය් එක අපිට වෙන කෙනෙක් කියලා දෙනකම් හෝ ඔයා මෙහෙම කෙනෙක් කියලා අපිට දැනෙන්නේ නැති තැන් ජීවිතේ ගොඩක් එනවා. ඉතින් සමහරට ඔයාලට වෙන්න පුළුවන් ඒක පොපියුලර් කෙනෙක් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිසෙක්ට වුණත් තමන් කවුද කියලා තමන්ට අමතක වෙලා යන මොහොතවල ඕන තරම් ජීවිතේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එක කාට හරි හෙල්ප්ෆුල් වෙයි කියලා. අපි අපේ වැලිය් එක දැනගෙන අපි කොහොමද ඒ විදිහට ජීවත් වෙන්න ඕනි කියන කාරණාව ඒත් එක්කම ඔයාට දෙන රෙස්පෙක්ට් එක වැලිය් එක කොහොමද තියාගන්න ඕනි කියන කාරණාව ගැන මට හිතුණා ටිකක් අද ටොපික් එකේ කතා කළොත් හොඳයි කියලා. මුලින්ම ඔයා කැමතිම කෙනා වෙලා ඉන්න ඕන හැමදේම කරන්න කලින්. මොකද කියනවා නම් you have to become the best version of your life. ඔයා වෙන කෙනෙක්ව අනුකරණය කරන්නවත්, වෙන කෙනෙක් වෙන්නවත්, වෙන කෙනෙක්ගේ දේවල් ෆලෝ කරන්නවත් අර ඉන්ස්පිරේෂන් එකක් විදිහට දේවල් ජීවිතේට ගන්න එක වෙනයි. හැබැයි අපිට වෙන කෙනෙක් වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ best version එක මොකක්ද කියලා අඳුරගන්න. ඉතින් ඒකට ඔයා එක්ක note down කරගන්න ඕන මුලින්ම ඔයා කවුද? ඔයා මොන දේවල් වලටද කැමති? ඔයා සතුටු වෙන්නේ මොන දේවල් වලින්ද? ඔයා දුක් වෙන්නේ මොන දේවල් වලින්ද? ඔයා කැමති මොන දේවල් වලටද? ඔයාගේ lifestyle එක මොන වගේ වුණොත්ද ඔයා කැමති? ඒ දේවල් එක්ක note down කරගන්න එක්ක plan එකක් හදාගන්න. ගොඩක් දේවල් තියෙනවා කලින් videos වල මම හිතනවා මේ ගැන මම පොඩ්ඩක් වැඩිපුර කතා කරා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට note down කරගන්න දේවල් ලියන්න. ඒක මම හිතනවා හොඳ විදියක් කියලා මට නම් ඒක හරි හොඳ විදියක් වුණා. ඉතින් මම හිතනවා ඒක ඔයාලට සමහරවිට හරි ගිපෝ ඇති. ඉතින් note down කරගෙන ගන්නකොට අපිට හරි lazy දේවල්, අපි කැමති දේවල්, අකමැති දේවල්, අපි මොන විදිය කෙනෙක් වෙන්නද කැමති කියලා, career එක වෙන්න පුළුවන්, lifestyle එක වෙන්න පුළුවන්. ඔය මොනටද කැමති? ඔයා කවුරු වෙන්නද කැමති? end of the day ඔයා සතුටු ඔයා කවුරු වුණොත්ද? ඒක හිතන්න. සහ ඒකට ඕන දේවල් ටික හදාගන්න. ඔයාගේ හොඳම personality එක, highest version එක වෙන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? සමහර විට ඔයාගේ ඇඟ චුට්ටක් මහත් කරගන්න ඕන වෙයි. ඔයාගේ හොඳම personality එක හදාගන්න. සමහර විට ඔයා ඉන්නට වඩා පොඩක් කෙට්ටු එක කරගන්න ඕන වෙයි. එහෙම නැත්නම් ඔයාගේ hair එක ඔයාට ලස්සන ඔයාගේ hair එක curl කරාමද, ඔයාට නැත්නම් straight කරාමද ඔයාගේ hair style එක ඔයාට වැඩිපුරම හොඳ. එහෙම නැත්නම් ඔයාට ගැළපෙන්නේ මොන වගේ girl කෙනෙක් නම්, විශේෂයෙන්ම girl කෙනෙක් නම් ගොඩක් ගෑනු ළමයි comment කරලා තියෙන නිසා මම හිතනවා ගොඩක් girls ලා තමයි බලන්නේ කියලා. ඉතින් එයාලට තමන්ට ගැළපෙන්නේ මොන වගේ මේකප් එකක්ද? තමන්ට ගැළපෙන්නේ මොන විදිහේ look එකක්ද?
කියන්නේ පර්සනැලිටි එක එළියට යනකොට කොන්ෆිඩන්ට් එක එන්නේ මොන විදියට ඇන්දට පස්සේද? ඒ කියන්නේ අපි හැමෝටම ඉන්නවනේ දැන් සමහර විට ඔයාලට ඉන්න පුළුවන් ලංකාවේ කැමති කෙනෙක් හෝ ලෝකෙ කැමති ඉන්ටර්නැෂනල් කෙනෙක් හෝ නැත්නම් රෝල් මොඩල් එකක් ඉන්න පුළුවන් මං ආසයි මෙයා වගේ වෙන්න. සමහර වෙලාවට අපිට මේ පර්සනැලිටි එක වෙන්න නම් අපිට ඒ තැනට යන්න නම් අපිට ඒ වගේ කෙනෙක් වෙන්න නම් ගොඩාක් වෙලාවට අපිට ඒ වගේ ඇඩ් කරන්න වෙනවා. ඒක සමහරවිට ඔයා දන්නවද? සමහරවිට ඒක අහලත් ඇති. අපි කැමතිම දේවල් ජීවිතේ අපිට ඔල්රෙඩි ලැබුණා කියලා හැඟීමෙන් අපි ඉඳි අපිට මාර විදියට දේවල් ඇට්‍රැක්ට් වෙනවා. කලින් වීඩියෝස් වල මම ඒක ගැන මෙන්ෂන් කරා. ඇත්තටම ඔයා කැමති කවුරු වෙන්නද? ඒක අද දවසේ නම් ඔයා ඒ කෙනාගේ ලයිෆ් ස්ටයිල් එක වෙන්න පුළුවන්, එයාගේ කැරියර් එක වෙන්න පුළුවන්, නැත්නම් ඔයා යන්නේ කරන්න කියන කැමති දේවල් වෙන්න පුළුවන්. හැමදේම ෆලෝ අප් කරන්න. ඒත් එක්කම එයාලා ඇඩ් කරන විදියට ඔයාගේ ජීවිතේ ඔයා දේවල් ටිකක් කරන්න. පුරුදු වෙන්න. ජොගින් යන්න, ජිම් එකකට යන්න, හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් මේන්ටේන් කරන්න, ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න. එතකොට ඔයා බලන්න ඔයාගේ බොඩි එකේ මොන වගේ චේන්ජස් වුණාමද ඔයා ලස්සනටම පේන්නේ. ඔයාගේ පර්සනැලිටි එක හොඳට තියෙන්නේ. ඔයා කොන්ෆිඩන්ට් වෙන්නේ. ඔයා ඇවිදින් යනකොට people are obsessed with me. All eyes is on me වගේ හොඳ ෆීලින් එකක් එනකොට ඔයා පාර ඇවිදන් යන්න පුළුවන් මේ. ඒකට මේ සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න ඕනේ නෑ. ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ නෑ. මම දැකලා තියෙනවා හරි ලස්සන පර්සනැලිටිස් තියෙනවා. පිරිමි ළමයි වෙන්න පුළුවන්, ගෑනු ළමයි වෙන්න පුළුවන්. අපි කවදාවත් අඳුරන්නේවත් නැති මිනිස්සු. හැබැයි දන්නේවත් නැති අය. සමහර ඇවිදන් යනකොට ඒ එනර්ජි එක මාර පවර්ෆුල්. ඉතින් ඒකට මේ සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්නම ඕනේ නෑ. හැබැයි එයාලට තියෙන ලොකු එනර්ජි එකක්. ඉතින් එහෙම ඇවිදන් යනකොට හැම කෙනාම ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් විදිය හොඳ පර්සනැලිටි එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාම තමයි දන්නේ. ඉතින් තමන් තමයි දන්නේ තමන්ගේ ලස්සනම වර්ෂන් එක, හොඳම වර්ෂන් එක, කොන්ෆිඩන්ට් එකක්ම තියෙන වර්ෂන් එක මොකක්ද කියලා. ඉතින් ඔයා ඒක හොයාගන්න ඕනේ. ඔයාට හරියන බොයි කෙනෙක් නම් ඔයාට හරියන හෙයා කට් එක, ගර්ල් කෙනෙක් නම් ඔයාට හරියන හෙයා කලර් එක, බ්‍රවුන් වෙන්න පුළුවන්, තියෙන නැචරල් හෙයා එක වෙන්න පුළුවන්, බ්ලැක් වෙන්න පුළුවන්. එතකොට නැත්නම් ඔයාලා ආස දේවල් කරනවාටත් වඩා ඔය ට්‍රෙන්ඩි දේවල් කරනවට වඩා තමයි ගැළපෙන දේ කරාම හරි ලස්සනයි. සහ ඒක තමන්ගේ දෙයක්, යුනික් දෙයක්. ඒක කවුරුත් කරපු දෙයක් නෙවෙයිනේ. හෙයා කලර් එකක් දාන්න ගියත් මට මේක ඕන, මේක ඕන, මෙයාගේ ඕන, මේක ඕන. හොඳයි. ඔයාගේ රෝල් මොඩල් එකක් ඉන්නව නම් සහ ඔයා හිතනවා නම් ඒ විදිහේ පර්සනැලිටි එකක් තමයි හදාගන්න ඕනේ කියලා. හැබැයි ඔයාට ඒත් මැච් වෙන්න පුළුවන් ඒ හෙයා ස්ටයිල්ස් නැති වෙන්න පුළුවන්. බලන්න හැම වෙලාවකම ඔයාට මැච් වෙන දේවල් මොනවද කියලා. කාලයක් තිබ්බා මමත් මගේ hair එක සම්පූර්ණයෙන්ම brown color කරලා තිබ්බා. හැබැයි ඊට පස්සේ ටික කාලයක් යනකොට මගේ hair එක grow වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් මේ brown color එක මම අයින් කරන්නේ නැහැ. ඒක edge එකට ඇවිල්ලා තියෙනවා. තව ටිකයි තියෙන්නේ. ඉතින් මම මේක කට් කරන්නේ නැහැ. මේක මෙහෙම චුට්ටක් තියෙනවනේ මම කැමති. හැබැයි මම දන්නේ තාම මම ඩිසයිඩ් කරලා නැහැ මම hair color එකක් ආයි කරනවද ආයි නැද්ද. මම මේ දවස්වල මම හරි කැමති මගේ hair එක grow වෙනවා නම්, මගේ hair එක වැවෙනවා නම්. ඉතින් මම හිතනවා මට තව ලස්සන වෙයි කියලා මගේ කුණ්ඩි ටිකක් දිගට වැවුණා නම්. ඉතින් මට එහෙම හිතෙනවා. ඉතින් ඒ නිසා මම ඒකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලනවා. hair එක grow කරගන්න පුළුවන් කොහොමද කියලා බලනවා. ගොඩක් වෙලාවට අපිට shoot වලට යනකොට, programs වලට යනකොට එක එක දේවල් hair එකට කරන්න වෙනවා. ඉතින් එතකොට කොණ්ඩේ පවා ගන්න හෝ නැති වුණා හෝ මේ ට්‍රීට්මන්ට්ස් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඉතින් ඒ නිසා නිවාඩු දවසට ගෙදර ඉන්න වෙලාවට මම පුරුදු වෙලා තියෙනවා hair care එක, එතකොට skin care routine එක, එතකොට මම මගේ මූලට කරන දේවල් ටික ඒ හැමදේම ලස්සනට පිළිවෙලකට කරගෙන යන්න. ඉතින් ඔයත් බලන්න ඔයාගේ ජර්නි එකේ අලුතෙන් ස්ටෙප් එකක් තියද්දි, ස්පෙෂලි මේක 2026 අලුත් අවුරුද්දක්. ඉතින් මේ අලුත් අවුරුද්දේ පළවෙනිදට අපි හිතනවා අපි ඇත්තටම අලුත් මනුස්සයෙක් වෙනවා, හොඳ කෙනෙක් වෙනවා, මාර කෙනෙක් වෙනවා. මේ අවුරුද්ද තමයි මගේ අවුරුද්ද. විෂන් බෝඩ් එකක් හදනවා, මාර හොඳ දෙයක්. රයිට් ඩවුන් කරගන්නවා දේවල්, මාර හොඳයි. හැබැයි ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න නම් ඇක්ෂන්ස් ඕන. ලියලා හිතලා බෑ. නිකන් ඉඳලා නිදාගෙන ඉඳලා දවස් පුරා රිසල්ට් ගන්න බෑ. ඉතින් ඒකට ඇක්ෂන්ස්, පුංචි ඇක්ෂන්ස් ගන්න ඕනේ. හැම කෙනෙක්ම එකපාර සක්සස් වෙච්ච මිනිස්සු, එකපාර දිනපු මිනිස්සු, එකපාර දේවල් ජීවිතේට ගත්ත මිනිස්සු නෙමෙයි ඉන්නේ. ටික හිමින් ආපු මිනිස්සු තමයි ඉන්නේ. එකපාරට ආපු මිනිස්සු
කඩාගෙන වැටුණත් බිමට එයාලට පේන් එක වැඩි. හැබැයි දවස ගානේ තියෙන ඩේලි තියෙන ස්ටෙප් බයි ස්ටෙප් ලිටල් බයි ලිටල් පුංචි පියවර තියාගෙන අපි ඉස්සරහට යනකොට අපි චුට්ටක් කඩාගෙන වැටුණත් අපි දන්නවා අපි ආපු ජර්නි එක මොකක්ද කියලා, මොකක් go through කරාද කියලා. ඉතින් එතකොට අපි දන්නවා මේ වගේ තැන් මම පාස් කරා. මේ වගේ තැන් මම පාස් කරා. මම මෙතන ඉඳන් ආවේ. මගේ ජීවිතේ මෙහෙම පටන් ගත්තේ. මම අද ඉන්නේ මෙතන. හරි, මට ස්ටෙප් එකක් පල්ලෙහාට එන්න උනා. මම මෙතනින් වැටුණා, රිදුණා. හැබැයි ඊට වැඩිය පන්නරයක් අරගෙන ඊට වැඩිය ස්ට්‍රෝං වෙලා හොඳම වර්ෂන් එකක් වෙලා හිතා ගන්න බැරි විදිහට තව ඉස්සරහට ඔයාට යන්න පුළුවන් වෙයි. ඔය අඩිය පොඩ්ඩ වැරදි වෙන්න පුළුවන් ඉස්සරහට යනකොට. ඊළඟ දේ තමයි අපේ knowledge එක. අපි කොච්චර ජීවිතේ මාර තරගකාරී වෙලා දවසින් දවස ඉස්සරහට යනකොට අපේ knowledge එක මාරම විදිහට වැදගත් වෙනවා. knowledge is key. ඉතින් අපි ඉස්සරහට යනකොට අපි හැමදේම ගැන දැනගන්න ඕනේ. හැමදේම ගැන ඉගෙන ගන්න ඕනේ. ඒකත් මේ එකපාරම දාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දවස ගානේ පුංචි පොත් කියවන්න, ඒත් එක්ක හොඳ දේවල් අහන්න, ලෝකේ ගැන හොඳ දේවල් හොයන්න. ගොඩාක් දේවල් තියෙනවා. දැන් YouTube ම ඇත්තටම මාරම ෆ්‍රී වෙලා තියෙනවා. දැන් මේ වීඩියෝස් දැම්මත් ෆ්‍රී බලන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලන්ට රුපියලක්වත් යන්නේ නැහැ තෙරපි වලට කිසිම දෙයකට. හැබැයි ඉතින් ඒ වගේම ඔයාලට අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලන්ට ආස දේවල්, අලුත් දේවල්, මේ ලෝකේ අප්ඩේට් වෙන දේවල්, ලෝකෙ මිනිස්සු ඉස්සරහට කරන දේවල්, ඒ දේවල් බලන්න, කරන්න, ඉගෙන ගන්න. හොඳ දේවල් විතරක්. සමහරවිට අපි සෝෂල් මීඩියා වලට ගියාට පස්සේ නිකන් අපි දන්නේ නැහැ අපි මොනවද කරන්න කියලා. නිකන් උඩට පහළට ඔටෝමැටිකලි යනවා. අනිත් මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් දෙහා අපි බලනවා නිකන්. කරගෙන බලනවා ෆෝන් එකේ. හැබැයි එතකොට කාලය යනවා අපිට තේරෙන්නේ නැහැ. අපි ඇත්තටම අනිත් මිනිස්සුන්ගේ දේවල් දිහා නිකන් බලාගෙන ඉඳලා. සමහර වෙලාවට සමහර දේවල් වලට මිනිස්සු හොඳ කියනවා, සමහර වෙලාවට සමහර දේවල් වලට මිනිස්සු වැරදි කියනවා. ඉතින් ඒවා කියනවා, hina වෙනවා, දේවල් කරනවා. ඉතින් අන්තිමට එකෙන් අයින් වුණාට පස්සේ මොබයිල් ෆෝන් එක පැත්තක තිබ්බට පස්සේ මොනවද ලැබිලා තියෙන ජීවිතේට? ඔයා ග්ලෝ වෙලාද? ඉස්සරහට ගිහින්ද? නෑ. ඒ වගේ තැන්වල සමහර වෙලාවට ගොඩක්ම තියෙන්නේ බෑඩ් එනර්ජි, නෙගටිව් එනර්ජි. ඒ දේවල් වලින් අපේ ජීවිතේ ගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. හැබැයි හොඳ දේවල් තියෙනවා. ඔයා ගිහින් හොයලා බලලා ඉගෙන ගන්න ඕන දේවල්. දවස ගන්න අපි මනකම දේවල් ජීවිතය ඉගෙන ගන්නවා. ඉතින් ඒකයි කියන්නේ ගොඩක් පොත් කියවන්න, ගොඩක් දේවල් බලන්න, ගොඩාක් හොඳ දේවල් අහන්න, ඔයා ෆුල්ෆිල් කරගන්න. තව කට්ටියම ෆුල්ෆිල් කරන්න යන්න කලින් ඒක selfish. හැබැයි self love isn't selfish. අපි අපිට ආදරය කරන්න ඕන හැමදේම කරන්න කලින්. ඉතින් ඔයාව හැමදේටම කලින් ෆුල්ෆිල් කරන්න ඕන හැම පැත්තකින්ම. අනිත් දේ තමයි ඔයා කරන කියන දේවල් ගැන සෑහෙන්න හිතන්න ඕන. දෙයක් කරලා ඉවරුණාට පස්සේ අපිට පසුතැවෙ වෙන්න බෑ මේක කරා කියලා. අර ජීවිතේ අපි කියන්නේ රිග්‍රෙට් වෙන දේවල් කරන්න නැතුව ඉන්න කියලා. දෙයක් කරන්න කලින් 100,000 වතාවකට කලින් අපි හිතන්න ඕන. හැබැයි ඒ දේ කරලා ඉවරුණාට පස්සේ එක මොහොතක්වත් ඒ ගැන හිතන්න යන්න එපා. මොකද කියනවා නම් ඩිසිෂන් එකක් මේක ඉවරයි. ඩිසිෂන් එකක් අපි අරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ දෙයක් කරන්න කලින් මාර්ම ගොඩක් වතාවක් ඒ දේවල් ගැන හිතන්න. මොකද මේ ඔයා ගන්න ඩිසිෂන්ස් ඔයාගේ ජීවිතේට හැමතිස්සෙම හොඳ වාසිදායක දේවල් කරගන්න ඔයා බුද්ධිමත් වෙන්න. මොකද අපි හැමෝටම තියෙන එක ජීවිතයයි. අපි ඉන්නේ ටික දවසයි. අපි මැරෙනවා. අපි හැම කෙනෙක්ම මැරෙනවා. ලස්සනට ඉන්නවා, ලස්සනට කතා කරනවා, අපි දන්න දේවල් ෂෙයා කරගන්නවා, හොඳට ජීවත් වෙනවා. අපි හැමෝම දවසක මැරෙනවා. ඉතින් ඒ නිසා අපි අනිත් හැමෝටම හොඳ කෙනෙක් විදියට ඒත් එකම හොඳ කෙනෙක් වගේම තමන් පරිස්සම් කරගෙන ජීවත් වෙන්න ඕන හැම දෙයකටම කලින්. ඊළඟ දේ තමයි හැම පවුලකම ඉන්නවා හරි විශේෂ කෙනෙක්. ඉතින් එයා අනිත් අය වගේ නෙමෙයි හරි වෙනස්. හැබැයි ඒ කෙනා අනිත් අයට වඩා විශේෂ දේවල් කරන්න වෙන්න පුළුවන්. සයිකල් බ්‍රේකර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අර පාරම්පරිකව අපිට පුරුදු වෙවි අපේ ලයිෆ් ස්ටයිල් වෙන්න පුළුවන්. අපි හිතන්නේවත් නැති පැති වෙන්න පුළුවන්. ඒ හැමදේම බ්‍රේක් කරගෙන ජීවිතේ නෑ. මගේ ෆැමිලි එක මේක, මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක මේක. හැබැයි මට ඕනේ මේ වගේ ලයිෆ් එකක් නෙමෙයි. මට ඕනේ මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක්. ඉතින් මම ඒකට වැඩ කරනවා. මම ඒකට මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම වෙනුවෙන් කරනවා. එහෙම හදාගත්ත මිනිස්සු මාර ගොඩක් ඉන්නවා. මේ වීඩියෝ එක බලන ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. මම හිතනවා විශේෂ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මම හිතනවා මේ වීඩියෝ එක
හම්බෙන්නෙත් මේ මයින්ඩ්සෙට් එක තියෙන ඒ හොඳ එනර්ජි එකක් හොඳ ඕරා එකක් තියෙන ඒක බලන්න සුදුසු ඒත් එක්ක මේකෙන් දෙයක් ජීවිතේට ඕන කරන මිනිස්සෙක්ම විතරයි. එහෙම වීඩියෝ එකක් හොයාගන්න ලැබෙන්නේ. ඇත්තටම මම කියන්නේ ගොඩක් වෙලාවට මම බලද්දී මට ගොඩාක් සජෙස්ට් වෙන වීඩියෝස් මට මාර හෙල්ප්ෆුල් වෙන දේවල්. ඉතින් ඒ වගේ තමයි ඔයත් ඔයාගේ ෆැමිලි එකේ සයිකල් බ්‍රේක් වෙන්න පුළුවන්. ඔයාට මේ හැමෝටම තියෙන විදිහේ නෙමෙයි ඔයාට විශේෂ දෙයක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා ඒ උනන්දුව තියෙනවා නම් මහන්සිය තියෙනවා නම් අනිත් හැමෝටම වැඩි මම දිනනවා මගේ ෆැමිලි එකේ ෆස්ට් මිලියනේ මම. මගේ ෆැමිලි එකේ ෆස්ට් බිලියනේ මම. කාටවත් කරන්න බැරි වුණු දේවල් මම කරනවා. මම ඒක කරලා පෙන්නනවා. ඒකෝට මගේ ෆැමිලි එකේ මගේ ඉන්න කට්ටිය මගේ පරම්පරාවේ කට්ටිය ඒගොල්ලෝ මම වගේ වෙයි. මෙයා කරා අපිට කයි බැරි. මෙයා කරා නම් අපිට ඇයි බැරි. එහෙම හිතනවා. මම ඒක මේ හරි අත්දැකීමෙන් දකිනවා. මොකද කියනවනම් මගේ පවුලෙත් මේ කලා ලෝකෙට මේ ශේෂ්ත්‍රයට ජනප්‍රිය වෙන කිම කිසිම කෙනෙක් මගේ පවුලේ නැහැ. මම තමයි එකම කෙනා. මම තමයි මේ සයිකල් එක බ්‍රේක් කරගෙන තනියම ඇවිල්ලා දේවල් ගොඩක් ස්ට්‍රගල් කරලා ස්ටෙප් බයි ස්ටෙප් හරි අමාරුවෙන් දේවල් හදාගත්තු කෙනෙක් තමයි මමත්. ඉතින් ඒ නිසා මම දන්නවා ඒක කොහොමද කියලා. ඉතින් මට එක්ස්පීරියන්ස් තියෙනවා මගේ පොඩි ජෙනරේෂන් එක අපේ ෆැමිලි එකේ අපේ අක්කගේ බබාලා වෙන්න පුළුවන්, පුංචි ළමයි වෙන්න පුළුවන්, නේද මාමලාගේ කට්ටිය වෙන්න පුළුවන්. ගොඩක් අය බලලා ඉන්ස්පිරේෂන් එකක් කරගෙන අපිටත් කරන්න පුළුවන් මේක. අපිත් පුංචි වගේ වෙනවා. අපිත් මෙහෙම වෙනවා. යකි මාරයි. එහෙම කියලා එයාලගේ ඉන්ස්පිරේෂන් එක කරගෙන ඉන්නවා මම ලකිනවා. ඉතින් මං හිතනවා ඔයත් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාටත් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. දවසක මට ඕනෙත් මේ වීඩියෝ එක බලන ඔයා වගේ බලාගෙන මිනිස්සු 100කට වැඩිය හැදෙන්න සහ අපි දෙයක් කරන්න ඕන කියන මේ මයින්ඩ්සෙට් එක හැදෙන්න. ඒක හරි ලස්සනයි. and එතකොට ඔයාට හිතෙනවා you did something කියලා. ඒක හරි හොඳ ලස්සන feeling එකක්. අනිත් ඒ තමයි honest with yourself. ඔයා ඔයත් එක්ක ගොඩාක් අවංක වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයා ඔයාට ගොඩාක් kind වෙන්න ඕනේ. ගොඩාක් කරුණාවන්ත වෙන්න ඕනේ. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න ජීවිතේ අනිත් හැමදේම ඔයා බලාගෙන ඉන්නකොට පුදුම තරම් ඉක්මනට වෙනස් වෙන්න පටන් ගන්නවා. self love කියන එක මාරම powerful දෙයක්. මම හිතුවා තව ඉස්සරහට self love වීඩියෝ එකක් කරන්නත් ඕනි කියලා. මොකද ඒක ඒ තරම් වටිනවා. ඉතින් ඔයාලට පුළුවන් YouTube එකෙන් ඕන තරම් self love වීඩියෝස් search කරන්න, follow කරන්න, හොයන්න, අහන්න, බලන්න. ඒ වගේ ජීවිතේට ගන්න පුදුමාකාර දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒත් එක්කම තමයි අපි අනිත් අයව බලාගන්න කලින් මුලින්ම අපිව බලා ගන්න ඕනේ. ඒකත් අපි අපිට කරුණාවන්ත වෙන්න ඕන, අපි අපිට kind වෙන්න ඕන, අපි අපිට අවංක වෙන්න ඕන. ඒත් එක්කම අපිට සයින්ස් ඉල්ලන්න පුළුවන්, යුනිවර්ස් එකෙන් වෙන්න පුළුවන්, ගාඩ් ගැන වෙන්න පුළුවන්. අපිට සයින්ස් ඉල්ලන්න පුළුවන්. මට පෙන්නන්න මම කරන්නේ හරි දේ නම් මට පෙන්නන්න. සමහරවිට හිතන්න මම හිතන දේවා මේ මම යුනිවර්ස් එකෙන් මම ඉල්ලලා තියෙන සමහර සයින්ස් හිතාගන්න බැරි සයින්ස් හැබැයි ටික ඇත්තටම මේක ඒවා ඒ විදිහටම ලැබිලා තියෙනවා. කාලයක් යනකොට තේරිලා තියෙනවා ඒ දේවල් ඇත්තටම හරි කියලා. ඇත්තටම අපි අපිට උදව් කරන්නේ නැතුව අපි කොහොමද වෙන කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙන්නේ? ඉතින් ඒ නිසා තමයි කියන්නේ හැම වෙලාවෙම ඔයාව අංක එක කරගන්න කියලා. හොඳ දේවල් කරනකොට ජීවිතේ ඇට්‍රැක්ට් වෙන හොඳ දේවල්. අපි නරක දේවල් කරනකොට අපිට ඇට්‍රැක්ට් වෙන්නේ අනිවාර්යයෙන්ම ඩෙෆිනිට්ලි නරක දේවල්. ඒක නිකන් තියරි එකක් වගේ, ලෝ එකක් වගේ. මම මගේ ජීවිතේ කරන්න ගත්ත හොඳම දේවල් වලින් එකක් තමයි law of attraction, universe එක, හොඳ දේවල්, යහපත් දේවල් ෆලෝ කරපු එක. ඒ දේවල් වලින් මට ලැබුණු benefits මට කියන්න තේරෙන්නේ නැති තරම්. අපි හොඳට ඉන්නකොට අපි ජීවිතේට හොඳම දේවල් පුදුම විදිහට ඇට්‍රැක්ට් වෙනවා. මාර විදිහට අපිට ආකර්ෂණය වෙනවා හොඳ දේවල්ම විතරක්. ඉතින් ඒ නිසා අර හැබැයි මේකට මෙහෙම දෙයක් තියෙනවා. මේකත් මම කියන්නේ මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන්. හැබැයි මම පොඩි කාලේ ඉඳන් මගේ හිතේ නම් අර කුණු තිබ්බ හරි මේ කාටවත් ජෙලස් කරපුව තරහ වුණු අනේ මට මෙයා වගේ මෙහෙම ළමෙක් මේ මම නම් පොඩි කාලේ ඉඳන්ම මගේ හිත හරි ක්ලීන්. හැමතිස්සෙම මම හරි හොඳයි. ඉතින් එතකොට අපි මේ දේ කරන්න කලින් අපි අපිට ආදරය කරන්න කලින් අපේ දේ ජීවිතේට දේවල් හොඳ දේවල් ඇට්‍රැක්ට් කරගන්න කලින් අපි හොනස්ට් වෙන්න ඕන අපිත් එක්ක. ඒත් එක්කම හොනස්ට් වෙලා ඔයාගේ හදවත මාර විදියට ක්ලීන් කරගන්න ඕනේ. කියන්නේ නපුරුකම, තරහව, දුෂ්ටකම, එතකොට තාම නැද ජෙලස් කරන ඒවා, කටියන්ට දේවල් කරන කියන ඒවා ඒ හැමදේම නතර කරන්න ඕනේ. තමන්ගේ හදවත ක්ලීන් වුණාම, පිරිසුදු වුණාම අපේ හදවත හරි හොඳ තැනක්. ඉතින් එතකොට ඒ හොඳ තැනට ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ නරක දේවල්. නරක දෙයක් කියලා සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි හරි හොඳ කෙනෙක්. අපිට ඇට්‍රැක්ට් වෙන්නේ නරක දේවල්.
අපි කොච්චර හොඳ කරත් හොඳට හිටියත් නරක දේවල් තමයි වෙන්නේ කියලා. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මොකද කියනවනම් ඒක ඒ වෙලාවට සමහර තැන්වලදී අපිට හිතෙනවා අනේ ඇයි මම මෙච්චර හොඳ වෙලා මට මෙහෙම ඇයි මම මෙච්චර හොඳ වෙලා මේ මගේ හිත රිදෙන දේවල් ඒ හැම රිදෙන දෙයක්ම ඇතුලේ මාරම ලොකු hidden blessings සෑහෙන තොගයක් තියෙනවා. සමහර වෙලාවට අපේ හිත රිද්දලා හරි අපෙන් ඈඩ් කරනවා නම් අයින් කරනවා නම් දෙයක් ඒක අපේ හොඳටම වෙන දෙයක්. ඒක එවෙලට තේරෙන්නේ නැහැ. එවෙලට තේරෙන්නේ ලොකු පේන් එකක් එක්ක මේක තමයි ජීවිතේ මට වෙන නරකම දේ කියලා. හැබැයි කාලයක් ගිහින් අපසට හැරිලා බලනකොට සමහර විට ඒ දේම වෙන්න පුළුවන් ජීවිතේ වෙලා තියෙන මෙතුවක් කාලයකට වෙලා තියෙන හොඳම දේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර සමහර දේවල් වෙනකොට අයින් කරන්න හදනකොට අපි අල්ලලා බලෙන් නවත්ත ගන්න හොඳ නෑ සමහර දේවල්. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. අනිත් දේ තමයි අපි හිතන්නේවත් නැති වෙලාවට අපිට උදව් කරන්න මිනිස්සු පියනියර්ස් එකෙන් වෙන්න පුළුවන්, ගාඩ් වෙන්න පුළුවන් අපිට එවනවා. සමහර වෙලාවට අපිට ඒක පේන්නේ නැහැ. අපි ඉන්නේ පේන් එක ගන්න. ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැත්නම් අපි හිතනවා නම් තනි වෙලා ඉන්න, කාත් එක්කවත් කතා කරන්නේ නැතුව ඉන්න රූම් එක අස්සට වෙලා ඉන්න අපිට ඒක පේන්නේ නැහැ. අපිට ඒක වැහෙන්නේ නැහැ. හැබැයි අපිට එවනවා සමහර සයින්ස් එතකොට හොඳ මිනිස්සු අපේ ජීවිතේට වෙනවා හෙල්ප් කරන්න කියලා. මොකද හොඳ මිනිස්සුන්ට උදව් කරන්න හොඳ මිනිස්සුන් ඕන තරම් එවනවා. ඉතින් ඒ වෙලාවට ඒ දෙන සයින්ස් ඒ එවන අයත් එක්ක කතා කරන්න ඔයා හිතනවට වඩා හොඳ උත්තර කතා කරද්දි ගොඩක් වෙලාවට ලැබෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපි ළඟ ඉන්න අයවවත් එතකොට අපිට ළඟ තියෙන දේවල්වත් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. සමහර වෙලාවට අපි හිතනවා අපි ආදරය කරන අය වෙන්න පුළුවන් විශේෂයෙන්ම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් ද අපේ ඇඟේවත් අපේ ශරීරයවත් අපේ ජීවිතේවත් වෙනස් වෙන සමහර දේවල් නවත්තන්න? බෑනේ. ඉතින් එතකොට අපි කොහොමද තවත් කෙනෙක්ගේ ජීවිතේ දේවල් කන්ට්‍රෝල් කරන්නේ? අපි කවුද? එහෙම කරන්න කවදාවත් අපිට බෑ. සමහර වෙලාවට හිත රිදෙන කොට හිතෙන්න පුළුවන් මම මෙහෙමයි මට මෙහෙමයි. එහෙම හිතන්න එපා. and එහෙම කන්ට්‍රෝල් කරන්න යන්නත් එපා කිසිම කෙනෙක්වත් කිසිම දෙයක්වත්. ජීවිතේ අපිට සමහර වෙලාවට තියෙනවා අපේ පාර්ට් එක අපි හරියට කරාට පස්සේ අපිට කන්ට්‍රෝල් කරන්න බෑ දේවල්. and අපිට එතන ගහට කරන්න දෙයක් නැහැ. බලන් ඉන්න තමයි තියෙන්නේ. සමහර තැන් තියෙනවා කාලෙත් එක්ක හරි ලස්සන විසඳුම් ඔයාගේ ජීවිතේට ගෙනල්ලා දෙන. ඉතින් කටියව කන්ට්‍රෝල් කරන්න යන එකෙන් ස්ට්‍රෙස් වෙන්නේ ගොඩක් වෙලාවට මානසික බලපෑමක් ඇති වෙන්නේ ඔයාටමයි. ඉන්න මිනිස්සු ඔයාගේ ජීවිතේ මොන දේ වුණත් ඉන්නවා. ඔයාගේ ජීවිතෙන් යන්න හදන මිනිස්සු යනවා. මම හිතන්නේ රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් වල ආදරය ගැන කතා කරද්දී කියපු ලයින් එකක් මට මතක් වුණා ඒක. අනිත් දේ තමයි ගොඩක් මේක මතක් වෙච්ච නිසා කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නවා මම තාම රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් කියලා. දැන් අවුරුදු 2කට කිට්ට වෙනවා මම දැන් රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් නෙවෙයි. රේඩියෝ ජීවිතේට සම්පූර්ණයෙන්ම මුළු මනින්ම සමුදේලා දැන් අවුරුදු 2ක් වෙන්න කිට්ටු වෙනවා. ඉතින් මම හරි සතුටින් ඉන්නවා ටීවී ප්‍රසන්ටර් කෙනෙක් විදියට. ඒකත් මෙන්ෂන් කරන්න ඕන මම දැන් ඉන්නේ ITN නාලිකාවේ ටීවී ප්‍රසන්ටර් කෙනෙක් විදියට. ඉතින් මම කියපු ඒ ලයින් එක ඉස්සර මට මතකයි අපි 1000ක් දේවල් කරත් අපි කොච්චර දේවල් කරත් මීට වඩා ලස්සනට කිව්වා ලස්සන වයිස් එකෙන් අපි කොයි තරම් දේවල් කරා අපි කැපකිරීම ජීවිතේ ඒ කෙනා ඉන්නවනම් අපි නොකරන දෙයක් නැහැ කියලා හිතාගෙන කරනව නේද සමහර මිනිස්සු දේවල්. හැබැයි එහෙමම තමයි යන්නේ ජීවිතේ. කිසිම කැපකිරීමක් කරන්න නැතුව ඉන්නවනේ. ඒ මිනිස්සු ඇත්තටම ලස්සනට ඉන්නවා අනිත් අයගේ ජීවිතවල. ඒකට හේතුව අපි ගොඩාක් ඉෆෙක්ට් එක දාන්න තමන්ගේ වැලියු එක තමයි නැති වෙන්නේ. ඒක ගොඩක් අයට තේරෙන්න ටිකක් කල් යනවා. හැබැයි අපි ඉෆෙක්ට් එක දාන්නේ නැති දේවල් හරි ලස්සනට පරිස්සමින් අපි ළඟ තියෙනවා. ඉතින් මේ දේවල් ගැන හිතලා සමහරට මේක කාට හරි හෙල්ප්ෆුල් වෙයි. ඔයා කවුරු හරි කන්ට්‍රෝල් කරන්න හදනවා නම් ඔයා හිතනවා නම් එයා මට ඕන විදිහට නෑ ඉන්නේ. මම කියන දේවල් අහන්නේ නෑ. මම බලන්නේ නෑ. මට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක නා මම මොන දේ කරත් මට මගේ ජීවිතේ තියාගන්න බෑ. කියලා හිතනවා නම් ඇත්තටම ටික දවසක් ඔයා ඩිසපියර් වෙලා ඔයාට ફોකස් එක දීලා ඔයා හුස්මක් නිදහසේ අරගෙන ඔයා ආස දේවල් කරලා ඔයා ආස තැන්වල ගිහින් ආස දේවල් කාලා බිලා ආස දෙයක් කරන් ඔයාට self care පැත්තට හැරිලා ඔයාව තව ලස්සන කරගෙන ඔයා හොඳට ඉන්න සතුටින් ඉන්න. එතකොට සමහර විට අර ඔයා ඉෆෙක්ට් එකක් දාලා කරන්න යනදී naturally universe එකෙන් ඔයාට හම්බ වෙන්න පුළුවන්. ඒක හරි powerful and ඒක මාර ඇත්ත. ඉතින් ඒ නිසා මේ කරලා බලන්න. අනිත් කාරණාව තමයි අපි grateful වෙන එක. මේක daily affirmations වගේ හැමතිස්සෙම
ඔටෝමැටිකලි වෙන්න ඕන දෙයක්. අපිට දෙමොන දෙයක් ලැබුණාත් අපි මොන දෙයක් කරන්න ගියත් උදේට වෙන්න පුළුවන්, රැට වෙන්න පුළුවන්, උදේට රැට දවසේ ඇතුළත හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන්න. ජීවිතේ ලැබෙන හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන්න. මම හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙනවා. මං thank you මට හොඳ බෙඩ් එකක් තියෙනවට නිදාගන්න. thank you මට හොඳ වහලක් තියෙනවට. thank you මට AC එකක් තියෙනවට දාන්න. ඒකම thank you මට ලස්සන ඇඳුම් තියෙනවට අඳින්න. thank you මට ලස්සන earrings තියෙනවට. thank you මට ලස්සන මූණක් තියෙනවට. thank you මට ලස්සන පෙනුමක් තියෙනවට. ලස්සන මිනිසුන්ගේ ආදරයක් ලැබෙනවට. I'm very grateful. I'm very grateful. thank you. මේ දේවල් කියන්නේ thank you universe, thank you God. ඔයා හිතාගන්න බැරි විදියට තව හොඳ දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙනවා. එතකොට තේරෙනවා universe එකට උනත්, ඔයා විශ්වාස කරන දෙයකට උනත් make girl happy, this girl is happy. තව දේවල් දෙනවා එයාගේ ජීවිතේට. එයාව ලස්සන කරන්න, එයාව grow කරන්න, එයාව සතුටින් තියන්න. ඉතින් අපි හිතන දේවල් තමයි අපේ ජීවිතේට මාරු විදියට attract වෙන්නේ. ඒත් එක්කම අපිට opportunities ලැබෙනකොට දේවල් ජීවිතේට එනකොට පාරවල් හැදෙනකොට අපි ඒ දේවල් ඒ විදිහට වැඩ කරගන්නත් අපි දැනගන්න ඕන. opportunities ලැබෙන්න පුළුවන්. ඒ දේවල් හරියට පාවිච්චි කරන්නත් ඕන. ඉතින් ඒ job එකක් ලැබෙන්න පුළුවන් ඔයාට. ඔයා මේ job එකට ගිහින් නිකන් අනිත් දවස්වල කරනා වගේ නිකන් ඉන්නේ නැතිව ඔයාට කරන්න පුළුවන් උපරිම capacity එකෙන් වැඩ කරන්න. එතකොට තමයි ඔයාට ඒක maximum result බලන්න පුළුවන් වෙන්නේ. ඔයා ගොඩාක් මහන්සි වෙන්න. මම example ගත්තොත් මගේ TV show එකට එක දවසයි තියෙන්නේ Saturday. එක පැයයි තියෙන්නේ. බලනවා ඇති. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඒ දවසේ ඒ පැයේ කාලෙට මම මගේ ප්‍රොඩියුසර්ට කතා කරලා එන අයව හොයාගෙන අහගෙන බලාගෙන මම prepare වෙනවා. ගොඩක් preparation කරනවා. මම ඇත්තටම කියලා බලනවා. මම මෙහෙම කිව්වොත් හොඳයිද? මම මෙහෙම කිව්වොත් හොඳයි. මම මෙහෙම කිව්වොත් ලස්සනයි. මම මෙහෙම කිව්වොත් ලස්සනයි. කොහොමද මම කියන්න ඕනේ? preparation කරන්න පුළුවන් දේ තමයි කරන්න පුළුවන් දේ උපරිම කරන්න උත්සාහ කරන්න. එතකොට ඒකේ result එක දකිද්දී අපි මාර විදිහට සතුටු වෙනවා. මෙච්චර අවුරුදු ගාණක් ඉඳලත් මම හිතන්නේ මම මේ ඉන්ඩස්ට්‍රි එකේ මම මාරම මේ perfect presenter කෙනෙක් කියලා. මගේ යාළුවෝ මගේ family එකේ අය මට ආදරය කරන අය බල්ල කියනවා හරි ලස්සනයි well done කියලා ඔක්කොම කියනවා. හැබැයි මම ගොඩක් වෙලාවට ඒත් එක මගේ යාළුවෝ මගේ ළඟ ඉන්න අය එයාලා හොඳ කියනවා වගේම මම එයාලගෙන් අහන්නේ එයාලා මට හොඳ කියද්දි මං අහන්නේ මොනවද අඩුපාඩු මම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා මගේ දොරෙන් එළියට එනකොට ලයිව් එකේ මම මගේ ප්‍රොඩියුසර්ට කතා කරලා මං අහන්නේ අයියා මොනවද අද දවසේ තියෙන මිස්ටේක්ස් මොන හරි වුණාද අද මගේ මොනවා ග්‍රෝ වුණොත් හොඳයි කියලා හිතනවද මොනවද මගේ අඩුපාඩු මම ඊළඟ ෂෝ එකේ මොනවා වෙනස් වුණොත් හොඳයි කියලාද හිතෙන්නේ මට කරන්න පුළුවන් තව මොනවද ඒ වගේ හැමතිස්සෙම මම හිතනවා අපි කරන්න ඕනේ මොකක්ද කියලා සමහරට දැන් මීඩියා ඉන්ඩස්ට්‍රි එකේ නෙවෙන්න පුළුවන් ඔයා කරන ජොබ් එකේ ඔයා ගන්න සැලරි එකට ඔයාට කරන්න පුළුවන් උපරිම දේවා මාර්ම් ග්‍රේට්ෆුල් හાર્ට් එකෙන් කරන්න ජීවිතේ කවදාවත්ම ඔයාට වරදින්නේ නැහැ. වරදින විදියකුත් නැහැ. එතකොට තමයි ඔයාගේ ජීවිතේ තව හොඳම දේවල් ඇට්‍රැක්ට් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයත් ඔයාගේ ප්‍රොෆෙෂන් එකට ඔයාගේ ලයිෆ් එකට එතකම ඔයාගේ ජොබ් එකට අවංක වෙන්න. පුදුම අවංක වෙන්න. සමහර මිනිස්සු ඉන්නවා උදේ වැඩට ගියාම අම්මෝ ඉවර වෙන්නේ කීයටද කියලා අර බොරු කරලා රස්සාවට ගන්න සැලරි එක ගන්නවා බඩ අඩුවෙන් වැඩ කරනවා. එතකොට කවදාවත් ඒකෙන් තමන්ගේ හෘද සාක්ෂියට එකකව තමන්ට රැට වෙලා නිදා ගන්න පුළුවන් නම් තමන්ට දෙවියෝ දේවල් දීලා තියෙනකොට ඒවට හොඳට වැඩ කරන්න බැරි නම් ඒ දේවල් වලට ග්‍රේට්ෆුල් නැත්තම් මිනිස්සුන්ට ජොබ් එකක් ලැබිලා තියෙනවා කියන එක grateful වෙන්න ඕන දෙයක් සතුටු වෙන්න ඕන දෙයක් කෑ ගහන්න ඕන දෙයක් ඒ වගේම සැලරි එකක් ගත්තම ඔයාව සෙලිබ්‍රේට් කරන්න ඕන ඔයාව ලස්සනට තියාගන්න ඕන අන්තිමට කවද්ද ඔයාට කියලා දෙයක් ගත්තේ ආදරෙන් දෙයක් ගන්න ඔයාට අරන් දෙන්න ඔයා ආස කෑම කරන් දෙන්න it's worth it මොකද ඔයා මේ හැම දෙයක්ම කරන්නේ ඔයාව වෙනුවෙන් ඉතින් ඔයාව ට්‍රීට් කරන්න නැතුව අනිත් මොන දේ වුණත් කමන්නේ කොච්චර දේවල් එක්ස්පෙන්සිව් වුණත් කමන්නේ ඔයාව සතුටු වෙනවා නම් ඒ දේ කරන්න. ඔයාට දෙන්න තෑග්ගක්. ඔයා ගොඩක් වැඩ කරනවා මහන්සි වෙනවා දිවා රැ පුරා මහන්සි වෙනවා මැරි කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මුළු ෆැමිලි එක වෙනුවෙන් සෑහෙන මහන්සි වෙනවා වෙන්න පුළුවන්. පිරිමි අය විතරක් නෙමෙයි දැන් ගෑනු අයත් ගොඩක් මහන්සි වෙනවා. පවුලක් අරගෙන යන්න. සමහර විට බොයිෆ්‍රෙන්ඩ් මාරම මේ කියන්නේ හොඳ කෙනෙක් වෙන්න පුළුවන් බොයිෆ්‍රෙන්ඩ් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හොඳට බලා ගන්න පුළුවන් හැබැයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ත් මහන්සිලා වැඩ කරනවා මොකද කියනවනේ තමන්ට කැරියර්ස් තියෙනවා තමන්ගේ ජීවිතය අනාගතයක් තියෙනවා හදාගෙන යන පොරක් තියෙනවා ඉතින් ඔයා
ඔයාට හොඳට ට්‍රීට් කරන්න ප්ලීස්. එතකොට තමයි මගේ ජීවිතේ හැමදේම චේන්ජ් වෙන්නේ. ඇත්තටම ඒකත් ලොකු දෙයක්. මට ඒක කතා කරන්න ලැබිච්ච එක හොඳයි. ඇත්තටම මට මතකයි මම ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මේ channel එක මාරු කරාට පස්සේ මට මතකයි අනේ මට ඒක නෑ පෙන්නන්න අනිත් room එකේ මගේ first salary එකේ මමට ලස්සන බෑග් එකක් ගත්තා. ඒක මට හැමදාම මතක තියෙන්නේ. TI කියලා expensive. ඒක ඉතින් branded bag එකක් මම වෙනුවෙන් ගත්තා. ඉතින් මට හරි සතුටුයි and ඒක මට හරි මතකයක්. මම කරපු මගේ first program එකේ salary එක. දැන් අපි අපිට ආදරය කරන විදියට අපිට ට්‍රීට් කරන විදියට තමයි දේවල් ලැබෙන්නේ. දැන් මම මේ දේවල් අරන් ඉඳි මට තව ලස්සන දේවල් කරන්න තමයි යුනිවර්ස් එකකින් දේවල් ලැබෙන්නේ. ලස්සනට ඉන්න කරන දේවල් තමයි ලැබෙන්නේ. ඒක විදියක්. ඉතින් ඒ නිසා ඔයාව බලා ගන්න වගේම ඔයා කරන දේට ඔයාට වැලියු එකක් දෙන්න. තව දෙයක් තියෙනවා ඔයා කරන දේවල් වලට කැමති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්න පුළුවන් අකමැති අයත් ඉන්න පුළුවන් ලව් කරන අයත් ඉන්න පුළුවන් හේට් කරන අයත් ඉන්න පුළුවන් ඉතින් අපි මොකද්ද කරන්නේ ඒකට දෙවිදියක් ඉන්නවා මම ගොඩක් වීඩියෝස් කරන්නේ මට ආදරය කරන අයට ඒත් එක්කම ජීවිතේ පුංචි හරි දෙයක් ගන්න ආස අයට ඒත් එක්කම පර්සනැලිටි එකට ආදරය කරන අයට මම හරි ආදරේ හරි කැමතියි ඉතින් යාළුවෙන් තමයි මම කතා කරන්නේ and මම ආසයි ඒ හැම කෙනෙක්ම දවසක හොඳ තැනකට එනවට and හරි සතුටින් ජීවත් වෙන කෙනෙක් වෙනවට ජීවිතේ පුංචි හරි දෙයක් ගන්නව නම් මම හරි I'm grateful මම හිතනවා මේ කතා කරන්න මොකක් හරි එන්නේත් කාට හරි මේ වීඩියෝ එකකින් පුංචි දෙයක් හරි ගන්න ඕන වෙලා ඇති මම හරහා ඒ මෙසේජ් එක යන වෙති ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ M වීඩියෝ එකක් කරන්න අපිට ලව් කරන මිනිස්සුත් ඉන්නවා අපිට හේට් කරන මිනිස්සුත් ඉන්නවා අපි මොන දේ කරත් අපි නිකන් හිටියත් කිසිම වැරද්දක් නොකර කාටවත් මේ පාඩුවේ හිටියත් බලින මිනිස්සු ඉන්නවා. මට මතකයි මේ ළඟදී post එකක් Facebook එකේ මට ඇත්තටම හිනහයි and ඒකේ තියෙන සමහර මට කටි එක mention කර වද්දි mindset we can't help them. ඇත්තටම ඒ වගේ hate comments දාන අයට especially girl කෙනෙක් නම් ඔයා මේක ඔයාට important වෙයි කියලා මම හිතනවා. මට හොඳ මම මාර්මි ස්ට්‍රෝං මිනිස්සෙක් මට හොඳ heart එකක් තියෙනවා හැමදේම ගැන හොඳ විදිහට බලන්න. හැබැයි සමහර විට තව කෙනෙක්ට ඒ විදිහට බලන්න පුළුවන් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මානසිකව වැටෙන්න පුළුවන් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට helpful වෙයි කියලා මම වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් මේ දේ ගැනත් කියන්නම් ඔයාට. ඔයා එහෙම ඔයා සමහරට පොපියුලර් කෙනෙක් වෙන්න පුළුවන් නැති කෙනෙක් වෙන්න පුළුවන් නෝමල් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට hate comment එකක් આવුත් bad comment එකක් આવුත් නරක ඔයා ජීවිතේ කරන්න හිතලවත් නැති කවදාවත් මැරෙනකන් වෙන්නේ නැති වගේ අතින් එහෙම වෙන්නේවත් නැති කරපුවත් නැති කිසිම දෙයක් ගැන ඔයාට නරක කමෙන්ට් එකක් හෝ නරක දෙයක් හෝ කවුරු හරි මොන හරි කිව්වොත් ඔයා හිතන්න එපා ඒ කිසිම දෙයක් ගැන මොකද කියනවනම් ඔයා හිතනවාද මේ විදිහේ නරක කමෙන්ට් තව මිනිස්සෙක්ට දාන්න පුළුවන් මිනිස්සු ඇත්තටම ජීවිතේ සතුටින් ඉන්නවා කියලා ඒගොල්ලෝ ඇත්තටම මොනම හරි ප්‍රශ්නයක දැවි දැවි ජීවිතේ සාර්ථක වෙච්ච නැති ජීවිතේ දෙයක් ලබාගෙන නැති එක පැත්තකින් හෝ මොන විදියකින් හෝ දුකටපත් වෙලා ඉන්න හරි හිත ඇවිලිලා ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන් ওই විදියට දාන්න. එතකොට එයාගේ හිත එහෙම දාලා හරි එයා ඒක නිවා ගන්නවා. එහෙම කමෙන්ට් එකක් බොරුවක් ක්‍රියේට් කරලා හරි දාලා හරි තව කෙනෙක්ගේ මොකක් හරි කරලා හරි ඒව තමන්ගේ හිත නිවා ගන්න මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ වගේ අයට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මම කරන හොඳම දේ තමයි මම ඔයාටත් කියන්නේ එයාලගේ හිත සුවපත් වෙන්න කියලා ඒගොල්ලෝගේ හිත නිවෙන්න දැවිලා තියෙන හිත නිවෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඔයාගේ වැඩ වෙනදටත් වඩා හොඳට සක්සස් විදියට ඔයා කරගෙන ඔයාගේ ගමන හරිය ලස්සනට ඔයා යන්න. මොකද කියනවනම් ඒක තමයි හිනාව සහ ඔයා නිහඬව ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා බිල්ඩ් කරන දේවල් ඔයා නිහඬව ඔයාගේ ෆියුචර් එක වෙනුවෙන් ඔයා හදලා තියෙන ප්ලෑන් එක ඔයාගේ ගෝල්ස් ටික ඔයා කරන්න යන දේ ඊළඟට ඒ දේවල් ගැන එතකොට වැඩිපුර හිතන්න පුළුවන්. සමහරවිට එහෙම දන්නවද බෑඩ් කමෙන්ට් එකක් හරි නෙගටිව් හරි මොකක් හරි දෙයක් එනකොට ඒක සයින් එකක් කරගන්න. තව ටිකක් මම මොන හරි දෙයක් කරන්න ඕන. තව ඒක මොටිවේෂන් එකක් කරගෙන මම තව දෙයක් ඇඩ් කරන්න ඕන මගේ ජීවිතේට. මගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන්න මම තව දෙයක් ඇඩ් කරන්න ඕන. මම that's my girl, that's my boy. ඉතින් කරන්න. මගේ ජීවිතේ වෙනස්ම කරන්න. කිසිම දවසක අනිත් එක හොඳ 1000ක් කියලා නරක එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා කියලා ඔයාගේ කාලේ විනාශ කරන්න
හිතන්නවත් එපා. මොකද කියනවනම් යාලා හැමදාම ඉන්නේ තව කෙනෙක්ට එහෙම කී දාද ඔයාට කියයි සමහර විට හෙට තව කෙනෙක්ට කියයි ඊට පස්සේ තව කෙනෙක්ට කියයි ඊට පස්සේ තව කෙනෙක් ඒගොල්ලෝ හැමදාම ඉතන බට් ඔයාලා ඉස්සරහටම ගිහලා තේ ජීවිතේ හිතා ගන්නවත් බැරි තැනකට අල්ලන්නවත් බැරි තැනකට ඒ මිනිස්සුන්ට රීච් කරන්නවත් බැරි තැනකට at least එයාලට පුළුවන් ඔයාලට හයි කියලා මේ රිප්ලයි එකක් දාලා මෙසේජ් එකක්වත් දාන්න ඒ එනර්ජි එකේවත් නැහැ ඉතින් ඒ නිසා ඔය හෙඩ් කමෙන්ට් ආදරය කරන මිනිස්සු වගේම හෙඩ් මිනිස්සු වෛර කරන මිනිස්සු ඉන්නේ ඔයාලට. ඉතින් එහෙම අයට ඔයාලට දෙන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාලා ඉතින් හිතන අනේ මේ මිනිස්සුන්ටත් සතුට ලැබෙන්න. ඒ මිනිස්සුන්ගේ හිත සුවපත් වෙන්න. අනේ ඒගොල්ලෝගේ වැඩත් සක්සස් වෙන්න. එතකොට මේ මිනිස්සුන්ට ඇත්තටම සක්සස්ෆුල් ලයිෆ් එකක් කියන්නේ මොකද්ද? එතකොට හොඳ ජීවිතේ මොකද්ද? නරක ජීවිතේ මොකද්ද? මේ ලෝකේ කොච්චර අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවද? මේ ලෝකේ පුදුම තරම් ලොකුයි නේද? මේක අපිට ඉගෙනගෙන ඉවර කරන්න බැරි තැනක් නේද කියන එක තේරෙයි. හැබැයි ඒක තේරෙන්න ඔයා සයිලන්ට්ලි ඔයාගේ ගමන යන්නත් ඕන. ඔයා ඔයාට ආදරය කරන්නත් ඕන. ඔයා ඔයාගේ වැඩ ටික හිතනවට වඩා සෑහෙන හොඳට කරන්නත් ඕන. තව කාරණාවක් තියෙනවා ඉවර කරන්න කලින් වීඩියෝ එක කියන්නේ. ඔයා ජීවිතේ දෙයක් කරලා ඉවර වෙනකම් සමහර විට මාස 3-4ක් නෙමෙයි අවුරුද්දක් නෙමෙයි කියන්න ඕනෙත් නෑ. කිසිම කෙනෙක්ට ඔයාගේ ළඟ ස්ටෙප් එක ඔයා තියන්න යන අඩිය ඔයා කරන්න යන දේවල් ගැන ෂෙයා කරන්න යන්න එපා. මොකද outside energy can miss everything. bad energy එතකොට evil eye කියන එක මම නම් trust කරනවා. මම හිතනවා ඔයාත් එහෙම කරනවද නැද්ද මන්දා. මම trust කරනවා. ඉතින් මම කියන්නේ පුංචි advice එකක් විදියට තමන් කරන්න ඉන්න දේවල් ඊළඟට කිසිම කෙනෙක් එක ෂෙයා කරගන්න එපා. ඒක ඔයා දැනගත්තම ඔයාගේ ගොඩාක් ආදරය කරන විශ්වාසවන්තම ළඟ ඉන්න කට්ටිය එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. එයාලා දැනගත්තම ඇති. මොකද සමහරට කෙනෙක්ට අපිට කිව්වම අපි අයිඩියා එකට වඩා හොඳ අයිඩියාස් එයාලගෙන් අපිට එන්න පුළුවන්. එතකොට අපි කරන්න යන වැඩේ තව හොඳට කරන්න පුළුවන්. තව ස්ටෙප් එකක් සක්සස්ෆුල් විදියට. ඉතින් එහෙම ෂෙයා කරගන්න. ඔහොම තමයි අද මම හිතනවා කතා කරා කියලා. ඔයා ගැන තමයි මට අද ඇත්තටම කතා කරන්න ඕන උනේ. අහලා තිබ්බ දේවල් වලටත් ගොඩක් උත්තර දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඉතින් අපි තව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Thank you so much for watching my videos. Bye bye.